මෙන්න දැන් ලැබුණු පුවතක් ඉරානය විසින් කටා පිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල් ප්‍රහාර 6ක් මේ වෙනකොටත් එල්ල කරලා තියෙනවා. ඊට අමතරව ඉරාකයේ තිබෙන එක්තරා කඳවුරකට එක මිසයිල් ප්‍රහාරයක් දැනට වාර්තා වී තිබෙනවා. වාර්තා වෙන තොරතුරු වලට අනුව මිසයිල් 7ම ඉන්ටර්සෙප්ට් කරලා තියෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව මේ දැන් තවත් තොරතුරක් ලැබෙනවා ඉරානය විසින් තවත් මිසයිල් ප්‍රහාර මාලාවක් ඇමරිකානු කඳවුරු වෙත එල්ල කරලා තියෙනවා. මේ අතර වාර්තා වෙන විදියට මැද පෙරක තියෙන සියලුම ඇමරිකානු හමුදා කඳවුරු වල සයිරන් නාද වෙමින් පවතිනවා තාමත්. ඒ වගේම ඔබ දන්නා පරිදි කටාරය තමන්ගේ එයා ස්පේස් එක මේ වෙනකොටත් වහලා තියෙන්නේ. ලැබෙන තවත් තොරතුරු වලට අනුව මේ ප්‍රදේශයේ විශාල ගුවන් යාන ප්‍රමාණයක් ගමන් කරන බව තමයි වාර්තා වෙන්නේ. සමහර වාර්තා වලට අනුව ඊශ්‍රායල ගුවන් යාන විශාල ප්‍රමාණයක් ඉරාක ගුවන් සීමාව ආසන්නයේ දැක ගන්න ලැබිලා තියෙනවා. දැනට ලැබෙන තොරතුරු මේ වගේ දේවල් තමයි ලැබෙන්නේ. ඉදිරියට අලුත් තොරතුරු ආව ගමන් ඔබ වෙත දැනුම් දෙන්නම්.